බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ උපදින හැටි විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළා විපිලිසර හිතෙන් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති දුගති. පහන් සිතින් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති සුගති. ඒ නිසා මේ කරදර ප්‍රශ්න කල්පනා කර කර ඉඳලා මිනිසුන්ගේ හිත පහන් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත විපිලිසර වෙනවා. හැකිලෙනවා. ශෝකයට සංතාපයට බර වෙනවා. බර වුණාට පස්සේ ඔය වාගේ මැරෙන මිනිස්සු කොහොමනම් මරණින් මත්තේ සුගති යන්නද? ඉතින් ඒ නිසා සුගති සම්පත්තියත් අහිමි වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දැන් සුගති සම්පත්තියත් අහිමි වෙලා නම් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙච්ච නිසා මේ මිනිසුන්ට මේ ජීවිතේ කොච්චර ධනෙ තිබ්බත් මේ ජීවිතේ මිනිස්සු කොච්චර වැජමිලා හිටියත් මේ අවුරුදු 50-60ට ඒකේ ඇති ඵලෙ කුමක්ද? මරණින් මත්තේ අවුරුදු කෝටි ගාණක් දුගතිය දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි තමන් සංසාරේ හොරකම් කරලා තිබ්බේ නැත්තම් කාගෙන්වත් තමන්ගේ වස්තුව තවත් කෙනෙකුට හොරකම් කරන්න බෑ. තමන් මොහොත අනිත් අයගෙන් දේවල් කඩා වඩා ගත්ත නිසාමයි අපේ දේවල් මිනිස්සු කඩා වඩා ගන්නේ. එක්කෙනෙක් කර්මය ගෙවනකොට තව එක්කෙනෙක් කර්මය රැස් කරගන්නවා. ඒක තමයි සංසාරේ. ඊළඟට ගෙවල් වල පවා තමන්ට මේ වගේ දරුවෝ, මේ වගේ අම්මා, මේ වගේ කියලා තමන්ට මේ පිරිස මුණ ගැස්වන්නේ තමන්ගේ කර්මය විසින්මයි. ඔබගේ මව ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඔබගේ පියා ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඊළඟට ඔබගේ බිරිඳ මේ තමයි ඔබට ලෝකේ ඉන්න ඔබගේම බිරිඳ කියලා තෝරලා දුන්නේ කර්මය විසින්. ඔබගේ ස්වාමියා තෝරලා දුන්නේ ඔබගේ කර්මය විසින්. ඔබගේ සේවක පිරිස තෝරලා දුන්නේ ඔබගේ කර්මය විසින්. ඇයි මං එහෙම කියන්නේ? බුද්ධ කාලයේ මහා බෝධිසත්වෝ පෙරම් පුරන ජීවිතවල ඒ බෝධිසත්වයන්ගේ පිරිවර විදිහට ඉන්නේ බුදු පිරිසමයි. අසෝමා ශ්‍රාවකයන් ඇතුළු බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබාගත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාමයි පිරිවර විදිහට ඉන්නේ. ඉතින් ඒ නිසා තමන්ට ඕන පිරිවර තමන් හැදෙන්නේ. තමන්ගේ අහලු මිත්‍රාදී. ඉතින් ඒ නිසා පින්වතුනි මේවා ලේසි දේවල් නෙවෙයි. ඒ නිසා තමන්ගේ දැන් අපි හිතන්නකෝ මේ මනුස්ස ලෝකේ ගුණධර්ම වලින් පිරිපුන් මහ බෝධිසත්වයෝ වගේ උත්තමයෙකුට අම්මා වෙන කෙනා තාත්තා වෙන කෙනා